ඒ අනුව 2024 25 පාසල් සංගණනයේ සිසුන්ගේ තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය මේ වන විටත් ඔබගේ සහයෝගය සහ කලාප නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් අවසන් කරලා තියෙනවා. දැන් අපිට ඒකේ ගුරු විදුහල්පතිවරුන්ගේ තොරතුරු අප්ඩේට් කර ගැනීමට අදාළව තමයි මේ සාකච්ඡාව අද පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ අනුව අපි පොඩ්ඩක් බලමු. ඔව් අපේ මේ තමයි අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළව සාමාන්‍ය අධ්‍යාපනය කියන ලංකාවේ අධ්‍යාපනය කියන සෙක්ටර් එක ගත්තාම මේ කියන පරාසයක් ඇතුළත විහිදිලා යනවා. ඒ අනුව ඔබ අපි සියලු දෙනා බහුතරයක් නියෝජනය කරන්නේ මේ සාමාන්‍ය අධ්‍යාපනය කියන කොටස. නමුත් ඔබේ සමහර පාසල් වල පෙර පාසල් කොටසකුත් තියෙන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවේ හෝ ලෝකයේ අධ්‍යාපනය කියලා පටන් ගන්නේ පෙර පාසල් සාමාන්‍ය අධ්‍යාපනය උසස් අධ්‍යාපනය වෘත්ති අධ්‍යාපනය කියන වොකේෂනල් ට්‍රේනින් මේ සියලුම දේ අයිති වෙනවා. ඒ අනුව අපේ ඉලක්කය ගත වෙලා තියෙන්නේ ප්‍රාථමික කියන ප්‍රයිමරි සහ සෙකන්ඩරි වල ඉන්න ශිෂ්‍යුන්ගේ සහ එම පාසල් වල ඉන්න ගුරු බවතුන්ගේ තොරතුරු ටික රැස් කර ගැනීම තමයි මේකේ අදහස. ඒ අනුව ලංකාව ගත්තොත් අපේ රටේ තියෙන මේ සාමාන්‍ය අධ්‍යාපනය දෙන ආයතන ගත්තොත් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් පබ්ලික් සහ ප්‍රයිවට් කියලා. එතකොට ගවර්න්මන්ට් සෙක්ටර් එකකින් තමයි 90ක විතර ආයතන ප්‍රමාණයක් රජයේ පාසල්, ජාතික පාසල් සහ පළාත් පාසල් කියලා තියෙනවා. ඊට අමතරව ගවර්න්මන්ට් ඇසිස්ටඩ් ප්‍රයිවට් ස්කූල් මම කිව්වා වගේ 80කුත් ශාඛා 15කුත් ගවර්න්මන්ට් ඇසිස්ටඩ් ස්පෙෂල් ස්කූල් 27ක වගේ ප්‍රමාණයකුත් මේ අපේ සංඛ්‍යාවට තියෙනවා. ඊට අමතරව අපිට තොරතුරු රැස් කර ගැනීම සඳහා තවදුරටත් ක්‍රමවේදයක් නැහැ. වෙනත් පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, අරාබි පාසල්, මද්රසා පාසල් කියලා ওই විදිහට අපේ අධ්‍යාපන වයසේ ඉන්න දරුවන් ඉගෙන ගන්න අධ්‍යාපන ඒකක ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව මේ නිල් පාට වර්ණයෙන් තියෙන ආයතන අධ්‍යාපන අමාත්‍යාංශයේ යම් හෝ නියාමනයක් හෝ අධීක්ෂණයක් යටතේ පවතින්නේ. ඊළඟට ඔබ සියලු දෙනාම අපිට දත්ත තමයි මේ වාර්තා කරන්නේ. එතකොට දත්තයක් වාර්තා කරද්දී මේ කියන 3 dimension ඉතාම වැදගත් වෙනවා. අපි ඉල්ලන තොරතුරම ඔබ ලබා දෙන්න ඕන. අපි ඉල්ලන දිනයකට පදනම්ව තොරතුරු ලබා දීම කරන්න ඕන. ඒ වගේම ඒ විදිහට මේ තියෙන ඩයිමෙන්ෂන් 3 ගැනම උනන්දුවක් වෙන්න ඕන. ඊළඟට අපි මේ සංගණනයක් පවත්වලා තමයි ලංකාවේ තියෙන පාසල් පද්ධතියේ තියෙන පාසල් ප්‍රමාණය, ක්‍රියාකාරී සිසුන් ප්‍රමාණය සහ එම පද්ධතියේ ඉන්න අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය කීයද කියලා වාර්ෂිකව අපි ඒ සංඛ්‍යා ලේඛන නිකුත් කරනවා. ඒක ලංකාවේ දේශීය විදිහට අධ්‍යාපන අමාත්‍යාංශයේ භාවිතා කරනවා. ඒ වගේම මහ බැංකුව වාර්තාවල ඇතුළත් කරනවා. ඒ වගේම සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල ඇතුළත් කරනවා. ඊට අමතරව අපි ජාත්‍යන්තර ආයතන සඳහා අපි කියනවා UIS කියලා, යුනිස්කෝ ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටැටිස්ටික්ස් කියලා ලෝකයේ සියලුම රටවල සංඛ්‍යා ලේඛන වාර්තා කළ යුතු එක්සත් ජාතීන්ගේ ආයතනයක් තියෙනවා. මේ සඳහා අපි වාර්තාකරණය කරනවා. මෙතනදී ඒ නිසා අපිට තියෙන සියලුම ඒකක මග නොහැරී තොරතුරු රැස් කිරීම කියන එකට තමයි අපි කියන්නේ සංගණනයක් කියලා, සෙන්සස් එකක්. එතකොට ඒකෙදී අපිට කිසිම ඒකකයක් කිසිම පුද්ගලයෙක් අපි ඉලක්කගත කරන අයව මගහරින්නත් බෑ. කීප වරක් ගණන් කරන්නත් බෑ. ඒ වගේම අපි සපයන තොරතුරු 100% නිවැරදි වෙන්න ඕන. ඒ වගේම යම්කිසි කාල සීමාවකදී එම තොරතුරු ටික ඉල්ලා සිටියාම එම කාල සීමාව ඇතුළත තොරතුරු ලබා දීමත් ඒ අතර අපි මේ තොරතුරු රැස් කරද්දී යම් අර්ථ දැක්වීම් වගේ දේවල් ඉදිරිපත් කරනවා. ඒ අනුව තොරතුරු ලබා දීම සිදු කරන්න ඕන. ඊළඟට අපි පාසල් මට්ටමින් තොරතුරු රැස් කරද්දී කාලයක් තිස්සේ මේ පාසලක් තවත් පාසලකින් වෙන් කර ගැනීම කියන එක අපිට පාසලේ නමින් ඉතා අසීරු තත්ත්වයක් තියෙනවා අපේ වගේ රටවල් වල. මොකද එකම නම වෙන පාසල් ගණනාවක් තියෙනවා. උදාහරණයක් තමයි සහිරා විද්‍යාලය කියලා අපි කතා කරොත් ලංකාවේ සහිරා විද්‍යාල 20ක් විතර වගේ තියෙනවා. මේ කියන හේතුව නිසා සංඛ්‍යා ලේඛන ශාඛා විද්‍යාන අධ්‍යාපන අමාත්‍යාංශය අපි තොරතුරු රැස් කරද්දී මේ ඒකකයක් තවත් ඒකකයකින් වෙන් කරලා ගන්න පුළුවන් විදිහට අපි ඒකට කියනවා යුනික් අයිඩෙන්ටිෆිකේෂන් එකක් දෙනවා කියලා.
ඒ අනුව ඔබේ පාසල් සඳහා අපි 99න් ආරම්භ වන අංක 5කින් සමන්විත අංකයක් ලබා දීලා ඇත්තේ 99.01 කියලා කිව්වොත් එහෙම පාසල් තියෙන්නේ ලංකාවටම එකයි. ඒ පාසලට විතරමයි ඒක අනන්‍ය වෙන්නේ. ඒ විදිහට අපි ඒ පාසල් සඳහා government assisted school, special school, ඊට පස්සේ පිරිවෙන් ඔය විදිහට අපි කේතාංක ලබා දීලා තියෙනවා unique codes. ඊට පස්සේ ඔබ පොඩි දැනුවත් කිරීමක් කරන්නම්. අපි අවසානයේ මේ වෙද්දී නිකුත් කරලා තියෙන 2023 පාසල් සංගණනයේ අවස්ථාවේදී අපිට government assisted private school 95ක ළමයි 1,37,869 දෙනෙකුත් ගුරු විදුහල්පතිවරු 8,170 දෙනෙකු වාර්තා වුණා. මේ පාසල් 95 අපිට aided සහ unaided කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ගුරු වැටුප් ලබන සහ ගුරු වැටුප් නොලබන කියලා. ඊට අමතරව විශේෂ පාසල් ඒ වෙදි 32ක් තිබුණා. ඒවල ශිෂ්‍යයන් ওই විදිහට අපි මුළු එකක 11000කට වැඩි ප්‍රමාණයක තොරතුරු රැස් කරලා වාර්තා කරලා තියෙනවා. ඒ අනුව 2023 තමයි අවසාන වශයෙන් පූර්ණවම මේ කටයුත්ත කරලා අපි සංඛ්‍යා ලේඛන නිකුත් කරලා තියෙන්නේ. ඒක කරේ අපි 2024 දෙවනි මාසේ 16 කියන දවස පාදක කරගනිමින්. මේ තියෙන්නේ 2024 වෙද්දී රජයේ අපේ පාසල් ඉලක්කගත කරලා තියෙන ප්‍රමාණය අනුව කලාප කාර්යාල 100ක කොට්ටාස කාර්යාල 312ක ලංකාවේ විසිරලා තියෙනවා. ඒ අනුව අද දිනේ අපි ඉලක්කගත කරලා තියෙන්නේ මේ government assisted school 95යි ස්පෙෂල් ඒවා 27ක ගුරු විදුහල්පතිවරුන්ගේ තොරතුරු රැස් කිරීම. මේ විදිහට අපි තොරතුරු රැස් කරාට පස්සේ අපිට වසරක් ගානේ මේ තොරතුරු රැස් කරන නිසා අපිට අධ්‍යාපන පද්ධතියේ ළමයිගේ පාසල් අධ්‍යාපනය නොකඩවා පවත්වා ගැනීම පාසල් වලින් ඇදහැලීම ඔය වගේ කියන ගොඩාක් දේවල් මේ වලින් විශ්ලේෂණය කරලා බලන්න පුළුවන් වෙනවා. ඒ අනුව යම්කිසි වසරක උදාහරණයක් 2025 වර්ෂයේ grade 1 වලට ඇතුළත් වෙන ළමයා 2035 දී grade 11 වලට යනවා. 2038 වෙනිදා උසස් පෙළ විභාගය කරනවා. එතකොට අපිට මේ සංඛ්‍යා ලේඛන නම්බර්ස් දිහා බලලා කොච්චර ප්‍රමාණයක් grade 1 වලට ඇතුළත් වෙච්ච අය සාමාන්‍ය පෙළ දක්වා පැමිණියාද, ඒ අතර වාරයේ කී දෙනෙක් ඇදහැළුණාද, උසස් පෙළ කී දෙනෙක් කරන්න ගියාද වගේ සංඛ්‍යා ලේඛන මේ විදිහට අපි වසර ගණනාවක් තිස්සේ සංගණන හරහා රැස් කරන තොරතුරු හරහා අපි එහෙ වගේ යම් යම් පද්ධතියේ විශ්ලේෂණ කටයුතු සඳහා පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් පාසල් සංගණනයක් කරලා අවසානයේ අපි අඩුම තරමින් සාරාංශ වාර්තාවක් සකස් කරලා අධ්‍යාපන අමාත්‍යාංශය සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි දෙකේම අපි ටේබල් විදියට හදපු වගු ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. ඊට අමතරව දත්ත භාවිතා කරන්නන්ගේ ඉල්ලීම අනුව අපි ඔවුන් ඉල්ලා සිටින අප සතුව තියෙන දත්ත ලබා දීමකුත් කරනවා. මේ ටික තමයි අද දවසේ ඔබත් එක්ක මීට අමතරව ඔබට පෙන්වන්න අවශ්‍යයි මම මේ ෂෙයා කරලා තියෙන එක පේනව නේද? ඔව් ඒ අනුව ඔබ මේකට හුරුයි. මේ තමයි 2024 සිසුන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට අපි ලබා දුන් මාර්ගගත පරිගණක වැඩසටහන. ඒ අනුව ඔබ මේකට ඇතුල් වෙලා තොරතුරු ලබා දීලා අපි ඒවල තියෙන අඩුපාඩුත් සකස් කරලා මේ වන විට ශිෂ්‍ය සංඛ්‍යාවන් පිළිබඳව තොරතුරු අපි අමාත්‍යාංශයේ අභ්‍යන්තරය සහ පද්ධතියේ ආයතන එක්ක මේ වෙද්දී තොරතුරු අවසාන විදිහට භාවිතා කරමින් තියෙන්නේ. මේ වගේම අපි ඔබට ඊට අමතරව මේකෙම පොඩි වෙනසක් වෙන විදිහට 2025 කියන පද්ධතියකුත් එව්වා. ඒකටත් ඔබ තොරතුරු ලබා දීලා තියෙනවා. මේ දිනවල අපි කරන්නේ ඒකේ සංසන්දනාත්මකව පරීක්ෂා කිරීම
කරලා බලනවා මොකද 2024 තොරතුරු රැස් කරේ අපි ඒකේ අපිට තියෙනවා රෙෆරන්ස් දිනයක්. ඒ කියන්නේ අපි මොන දිනේ පාදක කරගනිමින්ද තොරතුරු රැස් කරන්න ඕනේ කියලා. ඒ අනුව අපි 2024 දී ඔබ පාසල් වල 2024 අධ්‍යයන වර්ෂයේ අවසාන දිනය. ඒක අපේ රජයේ පාසල් වල නම් ඒ අවසාන දිනේ උනේ ජනවාරි මාසයේ 24 වෙනිදා. හැබැයි සමහර ඔබේ පාසල් දෙසැම්බර් මාසයේ 31 වෙද්දී 2024 අවසන් වෙලා නම් ඔබ තොරතුරු සැපිය යුත්තේ එම අධ්‍යයන වර්ෂයේ අවසාන දිනේ පදනම් කරගෙන. ඒ අනුව ගුරුවරුන්ගේ තොරතුරු ලබා දීමේදීත් ඒක ඒ විදිහටමයි 2024 සඳහා ගුරුවරුන්ගේ තොරතුරු යාවත් කාලීන කරන්න ඉදිරියේදී අපි පෙන්නනවා වැඩසටහන අපේ නිලධාරියා. එතකොට ඔබ ඒකට ඇතුල් කරන්න ඕනේ 24 අවසාන දිනයට තිබෙන තත්ත්වය. ඒ වගේම 25 කියන අධ්‍යයන වර්ෂයට අදාළව ජූනි 1 වෙනිදාට තිබෙන තත්ත්වයට අනුව තමයි ඔබ ඇතුළත් කරන්න ඕනේ. ඒ අනුව මෙතනින් ඉදිරියට එම අලුත් පරිගණක වැඩසටහන ඔන්ලයින් සිස්ටම් එක ගැන ඔබව දැනුවත් කරන්න අපේ සංඛ්‍යා ලේඛනඥ මාශ්‍රී මහත්මියට ආරාධනා කරන ගමන් ඔබට මම මෙන්න මේ දුරකථන අංක ටිකක් පෙන්නනවා. ඔබට මේක පේනවා නේද? ඔව් සර් පේනවා. ඔව් මේක ඔබ එක එක්කෙනා පොඩ්ඩක් තම තමන්ගේ පාසල තියෙන පරිපාලන දිස්ත්‍රික්කය හරි පළාත අනුව පොඩ්ඩක් සටහන් කරගන්න ඕන. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අය මෙතන අපේ සම්බන්ධීකරණ කටයුතු කරන්නේ ලංකා සුවර්ණහංශ එයාගේ මොබයිල් නම්බර එක පොඩ්ඩක් ලියාගන්න. හේතුව තමයි අපේ මේ වැඩසටහන අවසානයේ ඔබ විසින් මේ අපි ලබා දීලා තියෙන WhatsApp නම්බර වලට ඔබේ පාසලේ සංගණනාංකයයි නමයි පාසලේ නමයි අපිට එවන්න. එතකොට අපි ඔබට මේ පරිගණක වැඩසටහනට ඇතුළත් විය යුතු ලින්ක් එකයි පාස්වර්ඩ් එකයි එවනවා. එතකොට මේ අවස්ථාවේ අපි ඔබට මේ අංක ටික ලියා ගන්න කියනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තියෙන අය අපේ සාමිනී තමයි ඒ කටයුතු බලන්නේ. එයාගේ දුරකථන අංකය මේක. කළුතර දිස්ත්‍රික්කයේ නම් ඔබේ පාසල තියෙන්නේ නිෂාදි තමයි ඒක බලන්නේ. නිෂාදිගේ නම්බර් මේක. මධ්‍යම පළාත තුල තියෙන පාසලක් නම් අපේ දීපානිගේ නම්බර එක. දකුණු පළාතේ තියෙන පාසලක් නම් චතිකාගේ නම්බර එක. උතුරු සහ නැගෙනහිර පළාත්වල තියෙන North and Eastern provinces වල තියෙන ස්කූල් එකක් නම් නිෂාදිගේ නම්බර එක සටහන් කරගන්න ඕන. North Western North Central ඒ කියන්නේ වයඹ සහ උතුරු මැද පාසලක් නම් ඔබ ඉන්දිකාගේ නම්බර එකත් ඌව සබරගමුව නම් සාගරගේ නම්බර එකත් පොඩ්ඩක් මේකේ ෆොටෝ එකක් ගහගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් එක නම්බර එකක් ලියා ගන්න තියෙන්නේ. මේක නැවත වාරයක් අපි පෙන්නන්නම්. ඒ අනුව අපි ගුරු විදුහල්පතිවරුන්ගේ තොරතුරු යාවත් කාලීන කිරීම සඳහා සකස් කරලා තියෙන මාර්ගගත වැඩසටහනත් මේකට අවශ්‍ය කරන මූලික උපදෙස් ටිකත් ඔබව දැනුවත් කරන්න කියලා මම සංඛ්‍යා ලේඛනඥ මාශ්‍රී මහත්මියට ආරාධනා නැත්නම් ඉතින් අපව බැරිය කාට ආයෙ වෙනවා කරමු. මේක තමයි සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. මාව ඇහෙනව නේද? ඇහෙනවා මිස් සුබ උදෑසන. අපි පුංචි ඉල්ලීමක් කරනවා. මේ කලාපෙන් අපි සමහරලාට ඔය ඔයාලගේ රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් හා විශේෂ පාසල් තියෙන කලාපවල දත්ත නිලධාරීන් සම්බන්ධ වෙලා ඉන්නවනම් ඔබලා මේ වෙලාවේ මේ ලින්ක් එකෙන් අයින් වෙන්න. අපිට ඉස්කෝල කීපයක් තියෙනවා ලොග් වෙන්න බෑ කියලා මෙසේජස් එවනවා. ඒ හින්දා එක ඉස්කෝලෙන් දෙන්නෙක් ලොග් වෙලා ඉන්න එයාලත් අයින් වෙන්න.
ඊට පස්සේ කලාපයේ දත්ත නිලධාරියා සම්බන්ධ වෙලා ඉන්නවනම් එයාලත් අයින් වෙන්න කියලා කාරුණික ඉල්ලා සිටිනවා. එහෙමනම් දැන් ඔබට මීට පෙර අපි මීට පෙර අපේ සංඛ්‍යා ලේඛනාංශ අංශ ප්‍රධානීතුමා විසින් අපි වාර්ෂිකව සංඛ්‍යා ලේඛනාංශය විසින් පවත්වන පාසල් සංගණනයේ තොරතුරු රැස් කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කරා. අපි දැන් මින් ඉදිරියට මේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද තොරතුරු ගුරු විදුහල්පති තොරතුරු රැස් කරන්න කියන එක අපි බලමු. ඊට කලින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපි පොඩි උපදේශ සංග්‍රහයක් හදලා තියෙනවා. මේ තොරතුරු මේ පරිගණක වැඩසටහනට ඇතුළත් කරගන්නේ කොහොමද? කවර ආකාරයෙන්ද මෙම තොරතුරු රැස් කරන්න කියන එක ගැන පොඩි උපදේශ මාලාවක් හදලා තියෙනවා. මම ඒක ඔයාලට දැන් මේ වෙනකොට ඔයාලට අදාළ අපේ අංශයේ නිලධාරියා කවුද කියලා ඔයගොල්ලෝගේ contact numbers තියෙනවා. එයාලා හරහා ඔබට එම link එකයි ඊට පස්සේ password එකයි උපදේශ මාලාවයි ලැබෙන්න සලස්වන්නම් අද සවස් වෙන විට. ඒ numbers වලට ඔයාලගේ contact ඔයාලා කතා කරලා අදාළ details ඉල්ල ගන්න කියලා මතක් කරනවා. මේ උපදේශ සංග්‍රහය වලට පේනවද? ඔව් පේනවා මැඩම්. අපි මේ තමයි මේ වෙලාවේ රජයේ අනුමත පෞද්ගලික පාසල් හා විශේෂ පාසල් වල ගුරු විදුහල්පතිවරු පිළිබඳ තොරතුරු රැස් කිරීමක් තමයි කරන්න යන්නේ. ඒකට නිකුත් කරන ලද උපදේශ සංග්‍රහය තමයි මෙතන තියෙන්නේ. අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ ඔබගේ පාසලේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ කවුන්ට් එකක් තමයි ලබා ගැනීමට අදහස් කරන්නේ. ඒකට අදාළ උපදේශ සංග්‍රහයේදී මම කිව්වා අපි මේ වෙලාවේ අධ්‍යයන වර්ෂ දෙකකට අදාළ ගුරු විදුහල්පති තොරතුරු රැස් කිරීමක් සිද්ධ කරනවා. එකක් තමයි 2024 අධ්‍යයන වර්ෂය, අනිත් එක 2025 අධ්‍යයන වර්ෂය. 2024 අධ්‍යයන වර්ෂය අතකොට අපි පදනම් කරගන්නේ 2024 අධ්‍යයන වර්ෂයේ අවසාන දිනය තමයි සංගණන දිනය විදිහට සලකන්නේ. එදිනට ඔයාලගේ පාසලේ හිටපු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ තොරතුරු තමයි ඇතුළත් කරන්න ඕනේ. මේ අධ්‍යයන වර්ෂයේ අවසාන දිනය කියන එක සමහර විට පෞද්ගලික පාසල් වලට වෙනස් වෙලා ඇති. ඇතැම් අවස්ථාවලදී සමහර පාසල් වල අධ්‍යයන වර්ෂයේ අවසාන දිනේ 2024 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 31 වෙන්න පුළුවන්. එහෙම පාසල් තියෙනවා නම් එතකොට දෙසැම්බර් 31 පදනම් කරගනිමින් 2024 අධ්‍යයන වර්ෂයේ ගුරු තොරතුරු ඇතුළත් කරන්න. අනිත් පාසල් 2025 1/24 දින තමයි මේ රජයේ පාසල් බොහොමයක් ඒවායි අධ්‍යයන වර්ෂය අවසන් වුණේ. යාලා 2025 1/24 දිනය පදනම් කරගෙන තොරතුරු ඇතුළත් කරන්න. ඒ වගේම තමයි 2025 අධ්‍යයන වර්ෂයට මේවර තොරතුරු ගන්නවා. එතෙන්දී අපි ගන්නෙ 2025 6/1 දින පදනම් කරගෙන ඔයාලගේ හිටපු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ තොරතුරු තමයි අපි එතෙන්දී ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මේ උපදේශ සංග්‍රහයම ලියලා තියෙනවා ඔයාලා මේ අධ්‍යයන කාර්ය මණ්ඩල විදිහට සලකන්න ඕන සමාජිකයින් කවුද කියන එක. විශේෂයෙන් ඔයාලගේ පාසලේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විදිහට සලකන සියලුම දෙනාගේ තොරතුරු අපි මේ ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් කරන්න ඕනේ. එතෙන්දී පාසලේ සමහරට ඉන්න පුළුවන් රජයෙන් වැටුප් ලැබෙන ගුරුවරු ඉන්න පුළුවන් පරිපාලන කටයුතු කරන විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති ඇතුළු සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩලෙ මෙහිදී ඇතුළත් කරන්න ඕන. ඒ වගේම තව ඉන්න පුළුවන් ඔයගොල්ලන්ගේ පාසල් වලට ඔයගොල්ලන්ගේ පාසලෙන් වැටුප් ගෙවලා පාසලේ පූර්ණ කාලීනව වැඩ කරන අය ඉන්න පුළුවන්. සමහරට වැටුප් ගෙවලා ඉගැන්වීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමට අර්ධ කාලීනව අනියුක්ත කරගත්ත ගුරුවරු ඉන්නත් පුළුවන්. එහෙම අයත් අපි අධ්‍යයන කාර්ය මණ්ඩල විදියට සැලකෙනවා. එයාලගේ තොරතුරුත් ඇතුළත් කරන්න ඕන. ඒ වගේම තමයි බොහෝ පාසල් වල ඉන්න පුළුවන් වැටුප් නොලබලා ස්වේච්ඡා පදනමින් සේවය කරන ගුරුවරු ඉන්න පුළුවන්. සමහරට එයාලා පූර්ණ කාලීනව වැඩ කරන්නත් පුළුවන්. අර්ධ කාලීනව වැඩ කරන්නත් පුළුවන්. නමුත් එයාලා ඉගැන්වීම් කටයුත්තක නිරත වෙනවා නම් එයාලා අපි අධ්‍යයන කාර්ය මණ්ඩල විදියට සලකලා මේ දත්ත ඇතුළත් කිරීමේදී ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම සමහර විට ඔයාලගේ පාසලේ ඉන්න පුළුවන් වැටුප් ලේඛනවල ඉන්නවා මේ වෙන විට ප්‍රසූත නිවාඩු, අධ්‍යයන නිවාඩු, විශ්‍රාම පූර්ණ නිවාඩු ලබා ගත්ත අය ඉන්න පුළුවන්. එහෙම අයත් අපි අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විදියට සලකලා ඇතුළත් කරනවා. හැබැයි යම් කෙනෙක් ඉන්නවනම් පාසලේ ස්වේච්ඡාවෙන් වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ එයා ප්‍රසූත නිවාඩු ගිහින් දෙනවා. හැබැයි එයා එතකොට ඉස්කෝලෙත් එක්ක දැන්ට බැඳීමක් නැහැ. එහෙම අය අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විදියට සලකන්න එපා. මොකද
යලිත් එනවා කියන පදනම යාළගේ නැති නිසා ඒව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම අය අධ්‍යයන කාර්ය මණ්ඩල විදිහට සලකන්න එපා. වැටුප් ලේඛන වල ඉඳලා ඔයාලා ඉස්කෝලෙත් එක්ක බැඳීම තිබිලා විශ්‍රාම පූර්ණ නිවාඩු එහෙම ගිය අය අධ්‍යයන කාර්ය මණ්ඩල විදිහට සලකලා මේ වෙලාවේ තොරතුරු ගන්න ඕන. ඊට පස්සේ මේ උපදේශ සංග්‍රහයෙම අපි දාලා තියෙනවා ඔයාලා මොකකින්ද ලොග් වෙන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එකට කියලා. මේ ලින්ක් එක තමයි මේ තියෙන්නේ. මේ ලින්ක් එක මත ඔයාලා ලින්ක් එක කන්ට්‍රෝල් ඔබලා ලින්ක් එක මත එන්ටර් කිරීමෙන් ප්‍රෝග්‍රෑම් එකට ලොග් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක ලින්ක් එක කොපි කරලා වෙබ් බ්‍රවුසර් එකේ ටයිප් කරලා ප්‍රෝග්‍රෑම් එකට ලොග් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ යූසර් නේම් එක වෙන්නේ හැමතිස්සෙම ඔයාලගේ පාසලේ සංගණන අංකය. ඊට පස්සේ පාස්වර්ඩ් එක අපි ඔබට ලබා දුන් අපේ සංඛ්‍යා ලේඛන අංශයේ නිලධාරීන්ගෙන් කන්ටැක්ට් කරගෙන ලබා ගන්න කියලා මතක් කරලා සිටිනවා. අද හවස වෙන විට ඒ තොරතුරු අපේ නිලධාරීන් කන්ටැක්ට් කරගෙන ඔබ ලබා ගන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ මේ අනිත් උපදේශ තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට තොරතුරු ඇතුළත් කර ගැනීමේදී මේ අදාළ වෙන තොරතුරු කීපයක් තියෙන. ඒකට ප්‍රෝග්‍රෑම් එකට දත්ත ඇතුළත් කරනකොට ඒ ටික ඔබට පැහැදිලි වේවි. ඊට අමතරව අපි මේ උපදේශ සංග්‍රහයේ අවසානයේට පොඩි සාරාංශ ලේඛනයක් තියෙනවා හදලා. මෙන්න මේ අය තමයි ඔයාලගේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විදිහට සලකන්නේ ප්‍රින්සිපල් head of the principal. එහෙම නැත්නම් ස්කෝල් ප්‍රින්සිපල් කෙනෙක් නැත්නම් ඇක්ටිං ප්‍රින්සිපල් කෙනෙක් ඉන්න පුළුවන්. ඊට පස්සේ ඩිපියුටි ප්‍රින්සිපල්, ඇසිස්ටන්ට් ප්‍රින්සිපල් මෙන්න මේ අය සියලුම දෙනා ඔයාලගේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විදිහට සලකනවා. ඔයාලා data enter කරලා අවසානයේදී මෙන්න මේ වගේ සාරාංශ ලේඛනයක් සකස් කරලා විදුහල්පතිය අත්සන් කරලා අපි මේ උඩ තියෙන මේ school census sl@gmail.com කියන ලිපිනයට විද්‍යුත් ලිපිනයට හරි නැත්නම් අපි ඔයාලට දුන්න WhatsApp numbers වලට හරි WhatsApp කරන්න ඕන ඔයාලා වැඩේ ඉවර වුණාට පස්සේ. මේ කාර්යය 20 වෙනිදාට හෝ ඊට පෙර වෙනකොට මේ data enter කරන වැඩේ අවසන් කරලා ලබන සතියේ සඳුදා වෙනකොට මේ කාර්යය අවසන් කරන්න කියලා ඔබ සැමකින් ඉල්ලා සිටිනවා. මොකද අපිට මේ දත්ත පබ්ලිෂ් කිරීමේ ඉතා ඉක්මනින් කරන්න ඕන හින්දා මේවර ලොකු තොරතුරු ප්‍රමාණයක් එකතු කරගන්නෙත් නැහැ. පොඩි සාරාංශයක් විතරයි ලබා ගන්න. ඒ හින්දා මේක උපලට අද හවස් වෙනකොට උනත් කරලා ඉවර කරන්න දවසක් දෙකක් වගේ ඇතුළත කරලා ඉවර කරගන්න පුළුවන්. එහෙමනම් දැන් අපි බලමු මේ ප්‍රෝග්‍රෑම් එකේ කොහොමද ලොග් වෙලා දත්ත ඇතුළත් කරන්න කියලා. දැන් මං කිව්වා මේ අපේ තියෙන්නේ Zoom link Zoom නෙවෙයි මේ ඒ ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් වෙන link එක. මේ link එක මත control click කරලා enter කරාට පස්සේ ප්‍රෝග්‍රෑම් එකට log වෙනවා. ඒ log වුණාට පස්සේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් ඔබට ලැබෙවි. පේනව නේද මේ ස්ක්‍රීන් එක? ඔව් මැඩම් පේනවා. පේනවනේ. මේ ස්ක්‍රීන් දාලා තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ තියෙනවා school census 2027 school census 2024 and 25 කියලා. ඊට පස්සේ අපි user name එක විදියට පාවිච්චි කරන්නේ school census number එක, password එක ඔබ අප ශාඛාවේ නිලධාරීන් අමතලා ලබා ගන්න කියලා මතක් කරනවා. දැන් අපි බලමු මේ ප්‍රෝග්‍රෑම් එකට මේ user name password ගහලා log වුණාට පස්සේ මොන වගේ විදියටද data enter කරන්න කියලා. මං ගන්නම් මෙතන ඉන්ද්‍රසිරි කනිෂ්ඨ විද්‍යාලය ජයවර්ධනපුර කලාපේ. මෙතන මේ පාසලේ ඉන්නවද දන්නේ නැහනේ. ඉන්නවද ඉන්ද්‍රසිරි කනිෂ්ඨ විද්‍යාලයෙන් දත්ත නිලධාරියෙක් සම්බන්ධ වෙලා? ඔව් ඉන්නවා මැඩම් ඉන්නවා. ඉන්නවනේ. හා අපි එහෙනම් බලමු පොඩ්ඩක් මේ ප්‍රෝග්‍රෑම් එක ලොග් වෙලා. පාස්වර්ඩ් එක ටයිප් කරා. ඊට පස්සේ ඉස්කෝලේ සෙන්සස් නම්බර් එක මතකයිද? ඔව් මැඩම් 99.2.5යි. හා. දැන් මේ විදියට පේනව නේද? ඔයාලට පේනවද දැන් මේ ස්ක්‍රීන් එක ඔයාලට පේනවද? ලොග් වුණාට පස්සේ එන ස්ක්‍රීන් එක පේනවද? පේනවනේ. හා. ඊට පස්සේ ඒකෙදි බලන්න මේ පාසලේ නම තියෙනවා. හැමතිස්සෙම ලොග් වුණාම ඔබගේ මේ පාස්වර්ඩ් එක නිවැරදි නම් මෙතන දැන් ඉන්ද්‍රසිරි කනිෂ්ඨ විද්‍යාලය පිටකොට්ටේ පාසලේ නම වැටිලා තියෙනවා.
ඊට පස්සේ මෙතෙන්දී අපි government assisted private school and government assisted special school දෙකෙන්ම තොරතුරු එකතු කරනවා. ඊට පස්සේ 2024 හා 25 අධ්‍යයන වර්ෂ දෙකටම අපි තොරතුරු එක්රැස් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන in progress කියලා තමයි දැනට තියෙන්නේ. ඒ කියන්නේ මේ කොළ පාටින් in progress කියලා පෙන්වන්නේ අපි දැනට තොරතුරු තාම වැඩේ ඉවර කරලා නැහැ. ඒකින්ද තමයි මෙතන in progress කියලා පෙන්වන්නේ. වැඩේ වුණා මෙතන finish කියලා පෙන්නනවා. දැන් බලන්න මෙතන ඔයාලට පේනවා ලේබල් 4ක් පෙන්නනවා නේද? පළවෙනි එකේ මොකද්ද කියන්නේ? number of records should be updated. දැන් අපි මෙතෙන්දී ඔයාලට පහසුවක් කරලා තියෙනවා. අපි 2023 වර්ෂයේ ඔයාලගේ අධ්‍යයන කාර්ය මණ්ඩල තොරතුරු එක්රැස් කරා. අන්නේ අවස්ථාවේදී ඔයාලා අපිට ලබා දුන්නු අධ්‍යයන කාර්ය මණ්ඩල තොරතුරු අපි මේ ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් කරලා තියෙනවා. දැන් මේ පාසලේ බැලුවම ඔබ 23 වර්ෂයේදී දීපු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සමාජයෙන් 11 දෙනෙක්ගේ තොරතුරු මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ 23 වර්ෂයේ ඔබලා දීලා තියෙනවා 11 දෙනෙක්ගේ තොරතුරු. ඒ තොරතුරු තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාලට තියෙනවා මේකට අනුව නම් අප්ඩේට් කරන්න තියෙනවා රෙකෝඩ්ස් 11ක්. ඊට පස්සේ මෙතන ඊළඟ එකේ තියෙන අප්ඩේටඩ් රෙකෝඩ්ස් මේක කරගෙන යනකොට ඔයාලට තේරෙයි. දැන් අපි මේකෙන් එකක් අප්ඩේට් කරා නම් අප්ඩේටඩ් රෙකෝඩ්ස් කියන එක වෙලා මේක 10 වෙනවා. ඒ විදිහට ගිහිල්ලා ඔක්කොම අප්ඩේට් වුණාට පස්සේ අප්ඩේටඩ් රෙකෝඩ්ස් ප්‍රමාණය 11ක් වෙලා 11ම නම් ඊට අමතරව සමහරට මේ අය නැති වෙන්න පුළුවන් අලුතෙන් අය ඇඩ් වෙන්න පුළුවන් මේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් අපි 24 25 අධ්‍යයන වර්ෂවලදී එතකොට දැන් මට කියන්න මේ ඉන්ද්‍රසිරි කනිෂ්ඨ විද්‍යාලේ ඔයාලගේ දැන් මේ වෙන විට කී දෙනෙක් ඉන්නව 24 දැන් 25 අධ්‍යයන වර්ෂය ගත්තොත් කී දෙනෙක් ඉන්නවද 11 දෙනෙක් ඉන්නවා මැඩම් 11 දෙනෙක් ඉන්නවා. එතකොට 24 අධ්‍යයන වර්ෂයේ 24ත් 11යි මැඩම් 11යි. හා එතකොට වෙනසක් වෙලා බලමු අපිනේ නම් ටිකත් එක්ක වෙනස් වෙලා. ඔයාගේ නම කියන්නකෝ මට ඩෙන්ටිටි කාඩ් නම්බර් එක කියන්නකෝ. 89යි 21යි 12යි. ඔව්. එතෙන්දී බලන්න මේ මෙතන තියෙනවා මෙතන search by name NIC position කියලා මෙතන තියෙන එක උඩ ඒ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ගහන්න. එතකොට කියන්නකෝ නම්බර් එක 89යි 21යි 12යි 959 V 89 21යි 12යි. දැන් මේ භාගයක් ගහද්දි ඔයාගේ නම මෙතන ඩිස්ප්ලේ වෙනවා. අපිට දැන් එතකොට ඔයා ගාව ඉස්කෝලේ ගුරු මේ අධ්‍යයන කාර්ය මණ්ඩල ලේඛනයක් තියෙනවා නම් ඒකට අනුව මේ විදිහට සර්ච් කරලා මේ අප්ඩේට් කිරීම කරගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලේඛනයක් පැහැදිලිව හදාගෙන මේ වෙන විට නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන export CSV කියන එකෙන් මේ අපි දීපු ලේඛනේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනම් එතකොට ඩවුන්ලෝඩ් කරාම ඔයාලට Excel එකක් ලැබෙනවා. ඒ Excel එක ඔයාලට අප්ඩේට් කරගෙන data enter කරන්න පටන් ගන්නත් පුළුවන්. ඒ ක්‍රම දෙකෙන් ඔයාලට පහසු ක්‍රමවේදයකට මේ තොරතුරු ඇතුළත් කිරීම කරන්න පුළුවන්. දැන් මේ විදිහට මේ ඉන්ද්‍රසිරි විද්‍යාලේ අපි බලමු කොහොමද මේ තත්ත්වය කියලා. දැන් මේකේ ඉන්නවා පළවෙනි පුජ්‍යලයා කවුද? TN දිසානායක. එතකොට එයාගේ දැන් තොරතුරු අපි අප්ඩේට් කරන්න යන්නේ. මට කියන්නකෝ ඒ 2024 අධ්‍යයන වර්ෂය අපි කිව්වේ 2025 1/25 දින වෙනකොට එයා හිටියද ඉස්කෝලේ? ඔව් මැඩම් හිටියා. හිටියානේ. එහෙමනම් දැන් අපි edit button එක ඔබලා එතෙන්ට ගියාට පස්සේ එයා 23 ඔයාලා දීපු detail ටික මෙතන එනවා. එතකොට මෙතෙන්දි ඔව් ඒ ටික ඒකේ නම සියල්ල ඔයා ආයි චෙක් කරන්න ඕනේ. මේකේ නම වෙනස් නම් නමේ අකුරු වෙනස් නම් ඒව බලලා චෙක් කරන්න ඕනේ. ඊට පස්සේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එකේ මොනවා හරි වෙනසක් තියෙනවා නම් ඒව බලලා වෙනස් කරන්න ඕනේ. ඒ විදිහට බැලුවම මෙතෙන්දි ඉස්සෙල්ලාම තියෙන්නේ ටයිටල් එක. ටයිටල් එකේදී බලන්න එයාගේ ෆීමේල් කෙනෙක් නේද? ෆීමේල් හරිද කියන එක. හරි මැඩම්. ඔව්. එතකොට එයා එතකොට මිසිස් ද මිස් ද විවාහක නම් අපි මිසිස් කියලා ගන්නවා. අවිවාහක නම් මිස් කියලා ගන්නවා. එතකොට මෙතන ටයිටල් එක ඔයා තෝරන්න ඕනේ. හරි. මිසිස්. ඔව් මිසිස්. මිසිස්. හරි. ඊට පස්සේ නම යාගේ හරිද? DMTN දිසානායක. හරි. ඊට පස්සේ ෆීමේල් එයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක. එතකොට ඔයාට තියෙන ඒ ඔයාගේ තියෙන data වලින් මේ නම්බර් එක හරිනම් නිවැරදි විදිහට මෙහෙම තියෙන්න පුළුවන් නැත්තම් ඔව්
ඊට පස්සේ එයා අලුත් නම් දැන් මේ තියෙන අලුත් නම්බර් එක තියෙනවා. පරණ නම්බර් එක තිබුණොත් එයා අලුතෙන් identity card නම්බර් එකක් හදලා නම් අලුත් නම්බර් එක එන්ටර් කරන්න. identity card numbers එහෙම වෙනස් වෙලා නම් ඒවා edit හරි කරන්න. ඊට පස්සේ මෙතන අහනවා current position එක. ඒක අපි දීලා තියෙන ඔයාලට සිලෙක්ට් කරන්න. එතෙන්දී මෙතෙන් current position එක කිව්වම අපි මෙතන 2024 අධ්‍යයන වර්ෂයේ තොරතුරු ගන්නවා 2025 අධ්‍යයන වර්ෂයේ තොරතුරු ගන්නවා. එතකොට මෙතෙන්දී ගන්න අපි current position කියන්නේ 2025 වර්ෂයේ එයා දරපු ඉස්කෝලේ දරන තනතුරයි. හැබැයි යම් කෙනෙක් 23 අධ්‍යයන වර්ෂයේ හිටියා 24 අධ්‍යයන වර්ෂයේත් හිටියා 25 අධ්‍යයන වර්ෂයේ වෙනකොට ඉස්කෝලෙන් අයින් වෙලා ගිහිල්ලා නම් එයාට එතකොට 25 අධ්‍යයන වර්ෂ පොසිෂන් එක නෙමෙයි අපි සලකන්නේ 24 අධ්‍යයන වර්ෂයේ පොසිෂන් එක තමයි යාගේ අපි සලකන්නේ. හරි නේද? එතකොට දැන් මෙයා දැනටත් ඉන්න හින්දා මෙයාගේ 25 අධ්‍යයන වර්ෂයේ යා කවුද ඉස්කෝලේ? ටීචර් කෙනෙක්ද ප්‍රින්සිපල්ද කවුද එයා? ප්‍රින්සිපල්. අපි එහෙනම් එයාට ප්‍රින්සිපල් කියන එක සිලෙක්ට් කරා. ඊට පස්සේ අහනවා ස්ටේටස් එක 2024 වල. එතකොට එතෙන්දි බලන්න එයා අහන්නේ 24 අධ්‍යයන වර්ෂය අපි කියවනේ අධ්‍යයන වර්ෂයේ අවසාන දිනය කියලා පදනම් කරගන්න කියලා 24 ඩේටා ගන්න. එතකොට 2025 1/24 දිනේ වෙන්නත් පුළුවන්. නැත්නම් සමහර පාසල් වල 2024 12/31 දිනේ වෙන්නත් පුළුවන්. ඒ දිනේට මෙයා පාසලේ සේවය කරා නම් available කියලා දානවා. ඒ දිනෙට පාසලේ හිටියේ නැත්නම් not available කියලා දානවා. දැන් මේ ගුරුවරයා හිටියේ හින්දා මම available කියලා දැම්මා. ඊට පස්සේ ආයෙ අහනවා 25 අධ්‍යයන වර්ෂය. 25 අධ්‍යයන වර්ෂයේදී මම කිව්වා දිනේ විදිහට සලකන්නේ කිව්වේ 25 ජූනි 1 වෙනිදා. එහෙනම් මේ 25 ජූනි 1 වෙනිදා මේ සමාජිකයා ඉස්කෝලේ හිටියනම් එතකොට හිටියානම් available දානවා නැත්නම් not available කියලා අප්ඩේට් කරනවා. ඊට පස්සේ අවසානයේ තියෙන update staff කියන එක ක්ලික් කරනවා. එතකොට ඔන්න දැන් වෙලා තියෙන්නේ ඔයාලට පේනව නේද මෙතන මේ icon හතරේ label හතරේ වෙලා තියෙන්නේ number of records should be updated කියන එක 10 වෙලා update record එක එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කිව්වා 24 වර්ෂයේ යා හිටියා කියලා කිව්වනේ existing next staff එක 24 වර්ෂයේ එක්කෙනයි 25 වර්ෂයේ එක්කෙනයි. එතකොට ඒ විදියට ඔයාලගේ පාසලේ සියලුම දෙනාගේ මේ විදියට data ටික enter කරන්න ඕන. දැන් ඔයාලගේ අතේ තියෙන ලේඛනයකින් මේ data enter කරනවා නම් සමහර විට මේ අපේ තියෙන order එකට ඔයාලගේ ලේඛනයේ ඒ order එක නොවෙන්න පුළුවන්. එතකොට ඔයාලා සමහර විට අපි හිතමු ඊළඟට ඔයාගේ ලේඛනයේ තියෙන මෙන්න මේ 4 වෙනියට තියෙන පුජ්‍යලය කියලා. ආදිපතිනේ. අධිපති ඔව්. එයා නම් එයා අපි හිතමු දෙවෙනියට ඉන්න වාගේ එයා කියලා අපි එයාගේ data තමයි දැන් ඔයා ඊළඟට මේ enter කරන්න යන්නේ. එතකොට එයා Mr. ද Mrs. ද Miss ද Mrs. හා. ඊට පස්සේ එයාගේ නම හරිද? CS අධිපති. හා. ඊට පස්සේ sex එක හරි female. ඊට පස්සේ national identity card number එක මෙයාගේ තියෙන පරණ identity card number එක අලුත් එකක් හදලා නම් අලුත් එකට අප්ඩේට් කරන්න මේක හරිද වැරදිද කියලා චෙක් කරලා නිවැරදි විදිහට අප්ඩේට් කරන්න. ඊට පස්සේ මෙයාත් 24 වර්ෂයේ එයාගේ පොසිෂන් එක 25 වර්ෂයේත් ඉන්නවද මෙයා ජූනි 1 වෙනිදා වෙනකොට? ඉන්නවනම් ජුනි 1 වෙනිදා වෙනකොට නම් හිටියේ නෑ පොඩි අසනීප තත්ත්වයක් මේ වෙලා හැබැයි නැවත ආවා මැඩම්. ආයක කමක් නෑ කිව්වනේ. එතකොට ඔයාගෙන් අයින් වෙලා ගියා නම් විතරයි නෑ කියලා කියන්නේ. අසනීප වෙලා එහෙම හිටිය අයත් අධ්‍යයනකාර මණ්ඩලයේ විදිහට අපි සලකනවා. එහෙනම් එයා එතකොට එයා ටීචර් කෙනෙක්ද? ඔව් ටීචර්. ඊට පස්සේ එහෙනම් 24 අධ්‍යයන වර්ෂයේ available කියලා දාන්න 24ත් හිටියා නේද 25ත් හිටියා. එතකොට මේ දෙකටම යාගේ available. ඊට පස්සේ update staff කියලා එයාගේ data update කරා. දැන් එතකොට පේනවනේ දැන් මේ ගුරුවරු දෙන්නම මෙහෙම update විදියට ආවා. එතකොට ඉස්කෝලේ 24 වර්ෂයේ දෙන්නෙක් ඉඳලා තියෙනවා 25 වර්ෂයේ දෙන්නෙක් ඉඳලා මේ විදියට 11 දෙනාම update වෙවි යනවා. ගිහිලා ඊට පස්සේ number of records should be updated කියන එක 0 වෙනවා. මෙතන updated records කියන එක ඔයාලගේ ඉස්කෝලේ ඉන්න මුළු ගුරුවරු ගානට අධ්‍යයන කාර්ය මණ්ඩලය ගානට සමානයි. දැන් මෙතෙන්දිත් මං කෝ ඔයාලගේ ලේඛනයකින් මේක තනින් තනින්නේ අනු අප්ඩේට් කරනවා නම් තනින් තනින්නේ අප්ඩේට් වෙන්නේ. එතකොට ගුරුවරු විශාල ප්‍රමාණයක් ඉනි ඉස්කෝලයක් ගත්තොත් එතකොට අපිට මේක හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ all staff කියන මෙන්න මෙතන තියෙන මේ බටන් එකෙන් not updated කියන එක ඔයාලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ අර අප්ඩේට් ටික අයින් කරලා ඔයාලට අප්ඩේට් නොවිච්ච ටික මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පහසුයි ඒ පිළිබඳව තොරතුරු අප්ඩේට් කරන්න. එතෙන්දිත් මම කියනවා ඔයාලගේ
දැන් අපි දාලා තියෙන මේ 23 වර්ෂයේ හිටපු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සමාජිකින්ගේ ලයිස්තුවනේ. සමහර විට මේ අය 24 වර්ෂයේ ඒ වෙන 24 වර්ෂය වෙනකොට ඉස්කෝලෙන් අයින් වෙලා ගිහිල්ලා ඉන්න පුළුවන්. 25 වර්ෂයේත් නැහැ 24 වර්ෂයේත් නැහැ. එතකොට මෙයාලගේ තොරතුරු අප්ඩේට් වෙන්නේ නැහැ මේකේ. එහෙම වෙලාවට මේ ගුරුවරයා ඔයාලගේ පාසලෙන් මෙන්න මේ delete button එක ඔබලා අයින් කරන්න. ඒ කියන්නේ 23 අධ්‍යයන වර්ෂයේ තොරතුරු තමයි අපි මේ දාලා තියෙන්නේ. එයාලා මේ වෙන විට 24 අධ්‍යයන වර්ෂයේදී 25 අධ්‍යයන වර්ෂයේදී පාසලේ නොසිටියා නම් එයාලා අප්ඩේට් කිරීමක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. delete button එකේ මෙයාලා අයින් කරලා දාන්න. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඉවත් වෙනවා. ඒ වගේම තමයි අපි හිතමු 23 අධ්‍යයන වර්ෂයේ ලේඛනයක් තමයි අපි මේ තියෙන්නේ. හැබැයි මීට අමතරව අලුතින් ගුරුවරු ඔයාලගේ පාසලට ඇවිල්ලා තියෙනවා. එතකොට අලුතෙන් ගුරුවරු ඔයාලගේ පාසලට ඇවිල්ලා නම් එතකොට ඒ ගුරුවරුන්ගේ නම් මේකේ තියෙනවද? තියෙන්න බෑ නේද? එහෙමනම් අපි මොකද බෑ. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ add new staff කියන එකෙන් ගිහිල්ලා අලුතෙන් කෙනෙක් add කරනවා. එතකොට අලුතෙන් කෙනෙක් add කරනකොට එයාගේ අර විදිහටම title එක නම ඊට පස්සේ sex එක male female ද කියන එක ඊට පස්සේ NIC number එක ඒව ඔක්කොම අප්ඩේට් කරගෙන position එක ඒවා අප්ඩේට් කරගෙන යනවා. ඔයාලටම අපි මෙතන එකක් දීලා තුන සෑම ඉස්කෝලේකම ඉන්න පුළුවන් එක විදුහල්පතිවරයා. එකෝ ප්‍රින්සිපල් කෙනෙක් ඉන්න පුළුවන්, එකෝ ඇක්ටිං ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් එක්කෙනා ඉන්න පුළුවන්. එතකොට මොනම හේතුවක් උඩවත් දෙසරයක් ප්‍රින්සිපල් කියන එක මේකට වැටෙන්නේ නැහැ. හැමතිස්සෙම කරන්ට් පොසිෂන් එක අපි ගන්න 25 වර්ෂය පදනම් කරගෙන 25 වර්ෂයේ එයා ඉස්කෝලේ හිටියේ නැත්තම් 24 වර්ෂයේ කරන්ට් පොසිෂන් එක තමයි මෙතෙන්දි ගන්න. එතකොට මේ විදිහට එයා අලුත් පුජ්‍යලයක් 24 වර්ෂයේ ආවනම් 23 වර්ෂයට අමතරව 25 වර්ෂයේදී මේ විදිහට යාවත් කාලීන කරනවා යාගේ තොරතුරු ටික ඇඩ් කරගන්නවා එයා ඇඩ් මෙම්බර්ස් විදිහට. එතකොට ඒ ඇඩ් කරපු පුජ්‍යලයා මේ ලේඛනයේ අවසානයට ගිහිල්ලා ඇඩ් වෙලා තියෙනවා. දැන් 11 හිටියේ මෙන්න මම පුජ්‍යලයක් මේකට ඇඩ් කරා. එතකොට එයා 12 වෙනි පුජ්‍යලයා විදිහට මේක ඇඩ් වෙලා තියෙනවා. ඒ විදිහට ඔයාලට තියෙන මේ සියලුම ඒවා පුජ්‍යලීන් ඇඩ් කරලා අලුතෙන් ඇඩ් වෙන අය ඇඩ් කරලා රිමූව් වෙන අය ඉන්නවනේ ඒ අය ඩිලීට් කරලා ඊට පස්සේ තියෙන තත්ත්වය 24ටත් 25ටත් අප්ඩේට් කරලා ඉවර වුණාට පස්සේ මේකේ තියෙනවා මේ mark as finish කියන icon එක. අන්නේ icon එක ක්ලික් කරලා මේක ඉවරයි කියන එක complete කරා කියන එක submit කරන්න ඕනේ. එතෙන්දී අහනවා are you sure you want to mark this school as finished කියලා. නමුත් මේකේ දැන් මොකද වෙන්නේ? මේක finish කරන්න දෙනවද? නෑ. message එකක් එනවා cannot mark as finished. 9 staff members are missing. ඒ කියන්නේ 9 දෙනෙක් තව මේකේ අප්ඩේට් කරන්න තියෙනවා. මෙන්න මේ number of records should be updated කියන එක බිඳුව වුණොත් තමයි මේක mark as finished කියන එක අපිට ක්ලික් කරන්න දෙන්නේ. එහෙම වුණාට පස්සේ මෙතන ඔයාලගේ in progress කියන එකත් finish විදියට සලකුණු වෙනවා. ඒ විදිහට තමයි මේකේ තොරතුරු යාවත් කාලීන කරන්න තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවද කාට හරි? ඔව් අපි අර සමරියක් හදලා එවන්න කියනවනේ. ඒක ඩවුන්ලෝඩ් කරගන්න එක කියන්න. ඒකට හරිනේ. දැන් මේ අප්ඩේට් කරන එක ගැන කාට හරි ගැටලුවක් තියෙනවද? ඔව් කියන්න. මිස් මේ මෙතන දැන් අපි කිව්වනේ ඉස්කෝලෙන් කියන්නේ රජයෙන් සැලරි ගෙවන අයයි මේ ඉස්කෝලෙන් සැලරි ගෙවන අය දැන් ඔතන 2023 අප්ඩේට් වෙලා ඇත්තේ ඉස්කෝලෙන් රජයෙන් සැලරි ගෙවන අය කියලානේ. එතකොට ඉස්කෝලෙන් සැලරි ගෙවන අයව මෙතන add new staff කියන එක යටතේ මුලින්ම එන්ටර් කරගෙන ඉවර වෙලාද අප්ඩේට් ඊපස්සේ අපි අප්ඩේට් කරන්න ඕනේ. නෑ ඔයාලා මේ තියෙන එක අප්ඩේට් කරගෙන යන ගමන් ඔයාලට ඔයාලගේ ලේඛනයකට අනුව කරනවා නම් ඔයා ඒ ඕඩර් එකට ඔයාලට add new ගිහලා add කරන්න පුළුවන්. නැත්තම් මේ තියෙන විදිහට අප්ඩේට් කරන් යනවා නම් කරලි වෙලා අවසානයේ add new දැම්මත් ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඕන විදිහට ඒක කරන්න පුළුවන් ගැටලුවක් නෑ. හැබැයි 23 අධ්‍යයන වර්ෂයේදීත් අපි පාසලෙන් වැටුප් ගෙවන අය, රජයෙන් වැටුප් ගෙවන අය සියලුම දෙනාගේ තොරතුරු ඇතුළත් දීපු තොරතුරු ඔයාලා දීපු තොරතුරු තමයි අපි ඇතුළත් කරලා තියෙන්නේ. අපි කී උපදේශ දුන්නේ 23 අධ්‍යයන වර්ෂයේත් ඔක්කොගේම තොරතුරු අපිට අධ්‍යයන ඔයාලගේ අතින් මග ඇරලා හිටියොත් ඇතුළත් කරන්නේ. add new ගිහිල්ලා. ඒක ප්‍රශ්නයක් නෑ, ඕඩර් එකක් නෑ. අවශ්‍ය වෙලාවක ඔයාලට කරාට කමක් නෑ. ඔයාලා ඕන මේක ඩවුන්ලෝඩ් කරන් ඇඩ් කරනවා නම් අන්තිමට කරන්න. නැත්නම් ඔයාලගේ ලේඛනයකට අනුව කරනවා නම් ඒ අවශ්‍ය අවස්ථාවේදී ඇඩ් කිරීම කරන්න. හරි නේද? තව තියෙනවද? Excuse me, miss. ඔව්.
මේ 2024 ඉඳලා 2025 එකේ අයින් වෙලා ට්‍රාන්ස්ෆර් උනේ කට්ටියට කොහොමද මිස් දාන්නේ කොහොමද? 2024 හිටියා 25 නෑ කියලානේ. ඒත් නෑ. ප්‍රශ්නයක් නෑ ඔව්. පුජ්‍යල අපි අනිවාර්යයෙන්ම මේකේ ඉන්න ඕනේ. එතෙන්දී 24 ස්ටේටස් එක අහනවනේ. එතෙන්දී 24 හිටියද එයා? ඔව් මිස්. 24 available කියලා දානවා. 25 not available කියලා දානවා. අර පොසිෂන් එක දානකොට 24 යාගේ තිබ්බ පොසිෂන් එක දාන්න. එතකොට හරි. හරි මිස් හරි. එකම thank you. සැරේ දෙගොල්ලම අප්ඩේට් වෙනවා. ඔව්. පොඩ ඩවුන්ලෝඩ් කරන කට්ටියට ටෙමිනේට පොඩ්ඩක් කියමු. ඊට පස්සේ දැන් මේ ඔක්කොම ඉවර වුණාට පස්සේ මේකේ export CSV කියන එකෙන් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලා කියනවා මෙන්න මේ විදියට පේනව නේද? Excel එකකට මේ ඔයාලා අප්ඩේට් කරපු data ටික එනවා. ඒ data ටික ඇසුරු කරගෙන තමයි මම ඔයාලට කිව්වේ අර උපදේශ සංග්‍රහයේ අග තියෙනවා table එක. අන්නේ table එක ඒ summary හදලා අපිට WhatsApp කරන්න. එතකොට මේකේ තියෙනවා sex එක position එක ඒව සම්පූර්ණයෙන්ම වැටලා තියෙනවා. ඒකට අනුව summary එකක් හදලා summary එක principal අස්සම් කරලා අපිට එවන්න. Hello, Miss. Excuse me. ඔව්. Hello. ඔව් Miss කියන්න. අපේ මේ 2023 නෙත් ටීචර් කෙනෙක් හිටියා 2024 ඒ ටීචර්ම හිටියා 2025 දැන් සති දෙකක් විතරදී මිස් මේ ටීචර් අයින් වෙලා. එතකොට මේක කොහොමද මිස් ඇඩ් අපි කරන්නේ? කිව්වේ ජූනි 1 වෙනිදා වෙනකොට 2025 එයා හිටියද? ඔව් එතකොට ගන්නවා. අපි කිව්වේ සංගන්න දිනයක් කිව්වනේ. 2025 ජූනි 1 වෙනිදායි 2024 අධ්‍යයන වර්ෂයේ අවසාන දිනේ. සමහර ඉස්කෝලවල දෙසැම්බර් 31 වෙන්න පුළුවන්. සමහර ඉස්කෝලවල ජනවාරි 24 වෙන්න පුළුවන්. ඒ දින දෙක පදනම් කරගෙන අප්ඩේට් කරන්න. එතකොට හරි. හරි මිස් ඕකේ. මිස් අර CSV එක ඩවුන්ලෝඩ් කරන තැනට පොඩක් යන්න පුළුවන්ද? ඒක පෙන්වන්නේ නැහැ මෙතන. ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ මේ එහෙම පෙන්වන්නේ නැහැ ඒක. CS මං හිතන්නේ ස්ක්‍රීන් දැන් එක ඩිසේබල් කරලා ලොග් කරන්න. ඩිසේබල් කරලා ආපහු ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මං හිතන්නේ. දැන් පේනව නේද? දැන් මෙතන Xwork CSV කියන තැනින් තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. පැහැදිලි හරිනේ. පැහැදිලි හරි පැහැදිලි. නේද? හරි. ඔව්. ටැමින් මීඩියම් අයට සම්බන්ධ කරගන්න. ටැමින් මීඩියම් අය ඉන්නවද සහභාගී වෙලා මේකට? තේරුම් නැත්නම් මේක ඉංග්‍රීසි වලින් හරි ටැමින් වලින් හරි අපිට එක්ස්ප්ලেইন කරන්න ටැමින් මීඩියම් අය මේක තේරුම් ගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. මැඩම් මේකේ මේ රෙකෝඩින් එක දානව නේද? ඔව්. අපි මේ YouTube link එකක් තියෙනවා. ඒ link එක හරහා ලැබෙන සලස්සන්න. ඒ link එක ලැබෙන සලස්සන්න. එතකොට මේ තොරතුරු විතරයි අවශ්‍ය කරන්නේ නේද? ඔව් එහෙම ඔව්. නෙමෙයි මේ අර අවුරුද්දට අපි කවුන්ට් එකක් විතරයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. account එකක් නේ. ඔව්. එතකොට ඒගොල්ලන්ගේ මේ මොකුත් අවශ්‍ය වෙන්නේ අනිත් එක අනිත් details මොකුත් නේද? නෑ නෑ. මේ අවුරුද්දට මේ right ටික okay විතරයි. okay. මම අප්පා ලොකු තවදුරටත් අදහස් ලේස් දක්වන්න සම්පත් මහත්තයට අවස්ථාවක් දෙන්නම්. චුට්ටක් බලන්න. මං හිතන්නේ සියලු දෙනාටම නැවතත් වාරයක් මේ සුබ උදැසනක් පැහැදිලි ඇති. ඊටාම පොඩි අපිට ඇත්තටම එක්සත් ජාතීන්ගේ ආයතන සඳහා අපේ පෞද්ගලික අංශය සහ විශේෂ පාසල් වල ඉන්න ගුරු සංඛ්‍යාව කියන ඉලක්කමක් තමයි අත්‍යවශ්‍යමතාවය. එතනින් එහාට මේ ගුරුවරුන්ගේ විෂය අනුබද්ධ තොරතුරු වගේ දෙයක් අපිට මේ අවුරුද්දේ රැස් කරන්න නැහැ. නමුත් අපි ලබන අවුරුද්දේ ඊටාම ඩීටේල් ගවර්න්මන්ට් ස්කූල් වල ගන්න විදිහටම ගන්නවා. මේ අවස්ථාවේ අපිට මේ වැඩේ පුළුවන් තරම් ඉක්මනට ඔපෙන් කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. Are there any person from northern and eastern provinces you can't understand the Sinhala medium our instructions? If anyone there, can you raise? Then we can give you some summary in English medium.
are there anybody from eastern and northern provinces you can't understand the Sinhala medium instructions? Sir, Yes. I will school. Yes. meanwhile අනිත් අයගේ මොකද තත්ත්වය ඔයගලන්ට මේ understand වුණා නම් අපිට වැඩසටහන නවත්තන්න පුළුවන් සාරාංශයක් ඒ කියන්නේ ඔයගලන් තොරතුරු ටික දාලා යොන්නාම මේක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක වෙන නිසා ඔබ ඔහෙන් දාන හැම ඩේටා එකක්ම as same time අපිට පුළුවන් මෙහි බලා ගන්න. හැබැයි ඕගොල්ලන්ටත් ඕගොල්ලන් වැඩේ කම්ප්ලීට් කරා කියන එක හින්දා තමයි ඔය මාක් ෆිනිෂ් කියන එක ඇතුල් කරන්නත් උනේ. ඒ වගේම අර සාරාංශයක් ඔබේ පැත්තෙන් ඕක අස්සම් කරලා අපිට දෙන්න. මොකද අපි තවදුරටත් අපි තාම ඩිජිටල් ෆෝමැට් සහ ඩිජිටල් ප්ලැට්ෆෝම් වල හිටියට අපිට තාම හුරු නැහැ. සමහර ඩේටා දුන්නට මේකේ මේ ඔතොරිටි එක රෙස්පොන්සිබිලිටි එක වගේ දෙයක් එන නිසා අපි මේකෙන් එන CSV ෆයිල් එක අරගෙන ඒකේ අවසානයේ විදුහල්පතිවරයාගේ සයින් එක දාලා අපිට ස්කෑන් කරපු ප්‍රූෆ් ෆොටෝ එකක් වගේ විදිහට එවුවනම් හරි ඒ අතර වාරේ ඩිජිටල් ඩේටා ටික ඔයගොල්ලන් එන්ටර් කරන ටයිම් එකේම අපිට ලැබෙනවා. ඒ අනුව මේ ලින්ක් එකත් මේ තියෙන ලින්ක් එක නෙමෙයි. ඒ නිසා ඔබ මේක සටහන් කරගන්න එපා මේ ප්‍රෝග්‍රෑම් එකට යන ලින්ක් එක. ඒක අපි මදක් වෙනස් කරලා අද හවස 2 විතරදී ඔයගලන්ට එවනවා. යූසර් නේම් එක විදිහට ඔබේ පාසලේ සෙන්සස් නම්බර් එකත් පාස්වර්ඩ් එකත් අපි ඔයගලන්ට වෙනම එවනවා. ඊට අමතරව YouTube එකේ මේ රෙකෝඩින් එක එවනවා කෙනෙකුට මගහැරුණා නම් අපේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න බැරුව ගියා නම් ඒ අනුව මම සිංහල මීඩියම් මෙතන ඉන්න අයගෙන් ඉල්ලා සිටිනවා ඔබට මොන හරි තවත් දුරටත් ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් මේ අවස්ථාවේ අහන්න. ඒ අනුව අපි ඊට පස්සේ ප්‍රශ්න නැත්තම් සිංහල මීඩියම් අය මේකෙන් අපි අයින් වෙලා Tamil medium people you can stay another 10 to 15 minutes then we explain you in English medium. Yes, lady. Okay, thank you, sir. numbers ටික ලියාගත්තා නේද අර අපේ district province ඔව් sir. ඒකට It is noted. Thank you. දැම්ම ඒ කියන්නේ දැන්ම ඔබ ඔබේ පාසලේ සෙන්සස් නම්බර් එකයි ස්කෝර් නමත් දාන්න. එතකොට අපි ඔබේ අපිට WhatsApp නම්බරේ අපිට හම්බ වෙන හින්දා අපි අපේ පැත්තෙන් අද හවස 2 විතර වෙද්දි මේ ලින්ක් එක වෙනස් කරලා ඒක ලබා දෙන්න. Excuse me, sir. Sir, මම මේකට WhatsApp නම්බරේ මේකට දාන්න ඕනේ. එතකොට මේ අදාළ දිස්ත්‍රික්කයේ එක්කෙනාගේ එකට දැම්මනම් හරි. සර් කොළඹ එතකොට දිස්ත්‍රික්කයේ අදාළ ස්කූල් එකක් නම් හප්පරයක් දෙන්න. මේ නම්බර වල තමන්ගේ අදාළ ඔයගොල්ලන් ඉන්න රීජන් එක දිස්ත්‍රික්කයේ ප්‍රොවින්ස් එක අනුව වැරදිලා වෙන එකට එව්වත් ගැටලුවක් නැහැ. අපි ඒක විසඳන්නම්. මේ නම්බර එකට මේ ඔයගොල්ලන්ගේ ස්කූල් සෙන්සස් නම්බර එකයි ස්කෝල් නමයි කියන්නේ ඒ ඇති. එතකොට අපි ස්කෝලේ පාස්වර්ඩ් එකයි මේ ප්‍රෝග්‍රෑම් එකේ YouTube එකේ ලින්ක් එකයි එන්ටර් කරන ඔන්ලයින් සිස්ටම් එකේ ලින්ක් එකයි එවන්න. දැන් අනිත් කාට හරි ප්‍රශ්නයක් අහන්න තිබ්බා දැන් අවස්ථාව ගන්න පුළුවන්. සර් මේ මම ඇහුවේ සර් දැන් මේ අපිට දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ උදාහරණයක් ඇටියට මිසස් ශාමිනී ධර්මසිරි කියලා නම්බර් එකක් තියෙනවනේ සර්. ඒක ඒ නම්බර් එකට අපි එවන්න ඕනේ සර් අපේ ඉස්කෝලේ සෙන්සස් නම්බර් එකයි ඉස්කෝලේ නමයි එවන ඉස්කෝලේ නමයි විතරයි. ඔව් අපිට අර ඔයගලන්ට වැරදුන්නේ නැහැ කියලා චෙක් කරගන්න. හරි සර් හරි thank you සර්. ඒකට ඔයගලන්ගේ නම්බර එක අපිට එනවනේ. ඔයගලන් අපිට මේ WhatsApp කරුව ගමන් ඔයගලන්ගේ නම්බර එක අපේ පැත්තට එනවා. එතකොට අපේ අය මේ group එකක් හදා ගන්නවා කට්ටියගේ. එතකොට ඒ group එකට තමයි අපි දාන්නේ. hello ඔව් අහන්න. hello සර් දැන් ටීචර්ස්ලා 100 ගාණක් වගේ ඉන්න ඉස්කෝලේක එකම දවසේ data enter කරගන්න බැරි වුණොත් අපි හිතමු අද 10ක් enter කරලා නවත්තලා ආයෙත් හෙට පටන් ගත්තොත් කලින් කරපු එක save වෙනවද? ඔව් ඒ as it is save වෙනවා. දැන් ඔයගොල්ලෝ එක්කෙනෙක්ගේ data ගිහින් update කරාට පස්සේ save. අප්ඩේට් කියන ස්ටාප් එකේ අප්ඩේට් ඒ විදිහට ඒ කියන්නේ දැන් දවස් 3-4ක් යන කෙනෙක්ට පළවෙනි දවසේ 25 දෙවෙනි දවසේ 50 කොහොම ඔයාලට ඊළඟ දවසේ සිස්ටම් එකට ඇතුල් වෙද්දී අර අප්ඩේට් කරපු කවුන්ට් එකත් එක්ක තමයි ඉන්නේ.
එහෙම ගොඩක් ඉන්න අයගේ ඉස්කෝලේ ලිස්ට් එකක් තියෙනවා නම් ලේසිම ක්‍රමය තමයි NIC නම්බර්ස් ටික අතන සර්ච් කර කර ඒ පුද්ගලයාව අප්ඩේට් කර කර යන්න අවසාන වශයෙන් අතන උඩ කම්ප්ලීට් වෙන්න එපා. ඊට අමතරව අපේ 23 හැර 24 හිටපු කෙනෙක් ඔබේ පාසලේ ඉන්න පුළුවන්. සමහරට එයා 24 විතරක් ඉන්න පුළුවන් 25 නැවතත් අස් වෙලා ගිහින් ඉන්න පුළුවන්. විශේෂයෙන් ඔයගොල්ලන්ගේ පාසල් වල ගවර්න්මන්ට් ඇසිස්ටඩ් ප්‍රයිවට් ස්කෝල වල අර පොඩි කාලයකට ඇවිල්ලා යන අය ඉන්න පුළුවන් ඉස්කෝලේ පේමන්ට්ස් කරන අය. එහෙම අය හිටියොත් 24 අවුරුද්දේ ඔබේ පාසලේ ඉගැන්වීමේ ක්‍රියාවලියේ හිටපු කිසිම කෙනෙක් මග අරින්න එපා. එයාව ඇතුල් කරන්න. එයා හැබැයි 25 දී නැවතත් ඔබ පාසලේ සමාජිකයෙක් නොවෙන්න පුළුවන්. ඊට අමතරව අපේ අර ඉස්කෝල නෙට්වර්ක් තියෙන අයගේ එකම ගුරුවරයා පාසල් දෙකක ඉගැන්වීමේ කරත් පාසල තනි තනියෙන් හිතලා තමන්ගේ කාර්ය මණ්ඩලයට මොහු හෝ ඇය හිටියානම් ෆුල් ටයිම් හරි පාර්ට් ටයිම් ඇතුල් කරන්න. එතකොට අපිට තොරතුරු ටික ආවට පස්සේ අපිට එකම පුද්ගලයෙක් දෙතනක කවුන්ට් වෙලා තියෙන එක අපි මෙහෙදී එක්කෙනෙක් විදියක් විතරක් අපි සලකලා බලලා ඒ තොරතුරු වාර්තා කරද්දි දෙන්නම්. ඔබ අවස්ථා දෙකේම ඒ පුද්ගලයාව ඇතුල් කරන්න. විශේෂයෙන් ඔය එකම පාසලේ බ්‍රාන්ච් එකක් වෙන තැනක තිබ්බොත් අපිට ඕනේ එම පාසලේ අධ්‍යයන කාර්ය කරගෙන යන්න මේ කියන පුද්ගලයා ෆුල් ටයිම් හරි පාර්ට් ටයිම් හරි ඔබේ පාසලේ වැඩේ සඳහා යෙදුනා කියන එක තමයි ඕනේ. අපි ගන්නෙ ෆන්ක්ෂනල් සහභාගීත්වයක් පිළිබඳව තමයි අතෙන්දි බලන්නේ ඇක්ටිව් ෆන්ක්ෂනල් විදියට හිටියද කියලා. සර් විශ්‍රාම සේවයේ ඉන්න අය සේවය කරන අය ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ නේද? මෙහෙමයි 27 දැන් අපි මේ සංගණන දිනය ටිකක් පරක්කු වෙලා කරන්නේ 2024ට 25ටත් දැන් මාස කිහිපයකට ඉස්සරහ පරණ දිනයක්නේ. ඒ අනුව දැන් ඔබේ පාසලේ කවුරු ඉඳලා මේ ජනවාරි මාසයේ රිටයර් වුණා නම් කෙනෙක් එයා 24 කියන අධ්‍යයන වර්ෂයට අදාළයි. නෑ මම අහන්නේ විශ්‍රාම ගිය කෙනෙක් මේ පාසලේ සේවය කරනවා. ඔව් ඒත් ගන්නවා. ඒ විශ්‍රාම ගියාද කියන එක අදාළ නෑ. දැන් ඔය අපේ රාජ්‍ය සේවයේ ඉඳලා විශ්‍රාම ගිය අය ඔයගොල්ලන්ගේ ගුරුවරු වෙන්න පුළුවන්. අන්න හරි. ඔව් ඒගොල්ලෝ ඒගොල්ලන් බොහෝ වෙලාවට පාසලේ ගෙවීම මතින් එන්නේ. එතකොට ඒක තමයි පූර්ණ කාලිනව අර්ධකාලිනව රජයෙන් ගෙවලා හරි ඔබ ගෙවලා හරි කවුරු හරි ගෙවලා හරි අපිට ඕනේ මේ ඔබ පාසලේ අධ්‍යයන කටයුතු කරගෙන යන්න මේ කියන සමාජිකයාගේ යම්කිසි රෝල් එකක් පාසල ඇතුලේ තියෙනවා. මොකද අපි ජාත්‍යන්තරයට තොරතුරු දෙන නිසා ඒගොල්ලන්ට ඕනේ අපේ මේ ඉගැන්වීමේ ක්‍රියාවලිය පෞද්ගලික පාසල් වල කරගෙන යන්න කී දෙනෙක් ඉන්නවද කියලා. ඒක සාමාන්‍යයෙන් රජයේ පාසල් වලට වඩා වැඩි ගුරු සංඛ්‍යාවක් පෙන්වනවා. ඔයගොල්ලන් ඒ කියන්නේ පන්තියක ඉන්න ළමයි සංඛ්‍යාව කියන්න. Excuse me, sir. This is Principal Jaffna College. Yes. So I was unable to join early because it said maximum. Now I joined about 5 minutes ago, but everything is being held in Sinhala. Yes. Can you give us, send us a document or something in English or Tamil, please? Same time, another after 5 or 10 minutes, we will conduct a summary session in English. If you can stay with us, stay. Okay, we'll do. Okay, thank you. අනිත්‍යයට hello, excuse me sir. එතකොට සර් දැන් මේ 2024ට වෙනම ලින්ක් එකක් එනවද නැත්නම් කොහොමද එකම ලින්ක් එකේ එකම ලින්ක් එකේ එකම ගුරුවරයාගේ දැන් අපි තියෙන්නේ 23 තොරතුරු ටික ඇතුල් කරලා තියෙන්නේ අපේ මාස්ටර් මහත්මිය කිව්වා වගේ. එතකොට දැන් මේ ඉන්න කෙනෙක් 24ත් ඉඳලා 25ත් ඉන්නවා නම් ඊටාම සරලයි වැඩේ. 24ත් හිටියා 25ත් හිටියා කියලා දාන්න වෙනවා. තව අපිට කෙනෙක් ඉන්න පුළුවන් යා 23 හිටියා 24 අගදී හරි 25 මුලදී හරි යා රිටයර් වුණා. එහෙම නැත්නම් ඉස්කෝලෙන් අස් වෙලා ගියා, රට ගියා. ඔය වගේ අවස්ථාවක් ආවොත් එයාව 24 අවුරුද්දට ඕගොල්ලන් available කියලා දාන්න ඕන. 25ට not available කියලා දාන්න ඕන. හරි. ඒ වගේම තමයි අපේ මේ 23 ලැයිස්තුවේ නැති කෙනෙක් ඔබ ඒ පාසලට 24 වෙනි අවුරුද්දේ හරි 25 අවුරුද්දේ අලුතෙන් එකතු වෙලා ඉන්න පුළුවන්. එහෙම හිටියොත් එයා 25 ඇතුල් වෙච්ච කෙනෙක් නම් එයාගේ තොරතුරු දාලා 24ට not available දාලා 25ට available කියලා දාලා එයාගේ තොරතුරු දෙන්න ඕන. හරි හොඳයි සර්. thank you. තව කාට හරි මොනවා මේ North Western මිසිස් ඉන්දිකා පීරිස් නම්බර් එක WhatsApp පෙන්නන්නේ නැහැ සර්. තප්පරයක් දෙන්න. ඉන්දිකාගේ මේක WhatsApp නම්බරේ නෙමෙයිද කියලා.
මේක මම හදන්නම් කිය. Okay, sir. double three 4 hmm. 9 Hmm. 0 Hmm. 3 4 Okay. 7 4 9 0 3 4 ඔව් දැන් මේ නම්බර් එක ගත්තරන් හරි ඩයලොග් නම්බර් එකක් තියෙනවා WhatsApp පින් එකක් හරි අනිත් සර්. කවුරු හරි ඉන්නවනම් North Western North Central මේ අලුත් නම්බරේ ගන්න North Central North Western නැතුව ගියොත් අර නම්බරයට කතා කරලා WhatsApp එක ඉල්ල ගන්න වෙන්නේ ඒක WhatsApp නැති නම්බරයක් කියලා කිව්වේ. තව මොනවා හරි තියනවද? හරි සර් ඔක්කොම පැහැදිලි thank you. ඔව් එහෙම වුණොත් අපේ නම්බර්ස් වලට දාන්න අද දවසේත් අපි ලින්ක් එක එවන්නම්. ඊටාම කුඩා කියන්නේ ගුරු සංඛ්‍යාව 25ක වගේ සීමාවෙ ඉන්න අය හෙට වෙද්දිම වැඩේ පොඩ්ඩක් ඉවර කරලා දෙන්න. ඔය 100 ගණන් ඉන්න අය අපේ 20 වෙනිදා වෙද්දි වැඩේ සෙන්සුරාදා ඉරිදා ඕන වෙලාවක කරන්න පුළුවන්. මේක දැන් ඉස්කෝලේ ලිස්ට් එකක් තියෙනවා නම් ඒ ලිස්ට් එක ප්‍රථම අවස්ථාවේ කම්ප්ලීට්ම වෙන්න ඕනෙත් නෑ. වැඩේ කරගෙන යද්දී ඔයගලන්ට තව මග ඇරිච්ච අය ඉන්නවා නම් අස්සන් ලේඛනවල තියෙන ලිස්ට් එකක් හරි අරගෙන මේක දැන් ඔන්ලයින් නිසා 24/7 ඒ කියන්නේ පැය 24ෙම ඕන වෙලාවක ගෙදර ඉඳන් හරි තොරතුරු ඇතුල් කරන්න පුළුවන් තොරතුරු තියෙනවා නම් ඊට අමතරව මේක සෙන්සුරාදා ඉරිදා ඔක්කොම වැඩ කරනවා. ඒ කියන්නේ ඔබට වෙලාවක් තියෙනවා නම් මේක රටේ අධ්‍යාපන පද්ධතියේ සංඛ්‍යා ලේඛන සැපයීම සඳහා අද දවසේ ඔබට පොඩි රාජකාරියක් තියෙනවා. ඒක ඔබේ ඉගැන්වීමේ වැඩේට වගේම වැදගත්. ඒ නිසා ඒකට ඔබගේ යම්කිසි 100%ක දායකත්වය දෙන්න කියලා කාරණක ඉල්ලා සිටිනවා. සර් මේ බදාදා වෙනකම් පොඩ ටයිම් එක දෙන්න පුළුවන්ද ලබන බදාදා වෙනකම්? ඔයගලන් කොහෙන්ද? මේ ජහිර කොලෙජ් කොළඹ. ඔයගලන්ගේ 200ක් විතර ඉන්නවනේ. ඔව් සර් ඒකයි. මෙහෙම කරමු අපිට මේ කතා කරන්නකෝ. හරි සර් හරි. ඕකේ. සර් ඔව් ඇහුනේ නැහැ අපිට අර දුන්නු නම්බර් එකට WhatsApp කරන්න කියලා කිව්ව නේද තොරතුරක් මේ ලින්ක් ඔව් WhatsApp කරන්න ඕනේ ඔයගලන්ගේ ඉස්කෝලේ සෙන්සස් නම්බර් එකයි නමයි අපිට මේ ඉස්කෝලේ හරියට කරෙක්ට් අඳුර ගන්න අපි එතකොට ඒකට ප්‍රෝග්‍රෑම් එකේ ලින්ක් එක YouTube එකේ ලින්ක් එක එන්ටර් කරන්න ඕනේ පාස්වර්ඩ් එක එවනවා හරි සර් thank you හරි ඕකේ එහෙම වුණොත් අපේ සිංහල මීඩියම් අයගේ ප්‍රශ්න ඉවර නම් ඔයගලන්ට බොහොම ස්තුතියි එහෙම වුණොත් අද වැඩසටහනට සම්බන්ධ වුණාට ගොඩක් ස්තුති වෙන්නේ ඩේටා ටික ටක් ගාලා එව්වොත් ඕකේ සර් thank you very much සර් ගම්පහ ඩිස්ට්‍රික්ට් එකේ ඉතින් ශාමනීගේ WhatsApp නම්බර එක තියෙන්නේ අර නම්බර් එක ආයි අපිට කියන්න පුළුවන්ද මේ මාගේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද ඔයගලන්ට තව ටිකක් මම ඕනනම් ලොකු කරන්නම් පේනවද මම කියන්න ඕනද ඒක excuse me ගම්පහ ඩිස්ට්‍රික්ට් එකේ මිසස් ශාමනීගේ නම්බර එකේ WhatsApp තියෙනවද තියනවලු නම්බර එක හරි නේද Note 7158569996 තියනවලු right thank you බැරි වෙලා WhatsApp නොතිබුණොත් මැසේජ් එකක් ගහන්න ඔයගොල්ලෝ යන්න පුළුවන් කියලා ඒකට ඒගොල්ලෝ යවන්න කොහොමද hello chat ගොඩකුත් තියෙනවා chat එකේ මොනවද chat එකේ දාලා අපි උත්තර දුන්නේ නැති මොන හරි තියෙනවා නම් අපිට කියන්න if you have put something in the chat and we are not respond you හරි එහෙම වුණොත් සිංහල මීඩියම්ෙන් සම්බන්ධ වෙච්ච අයට පැහැදිලි නම් ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙන්න පුළුවන් අපිට කියන්න who are the join with us
from Tamil Media. මම අහන්නේ ඉස්සෙල්ලා යන්න කැමති කවුද දාන්නේ? Tamil Medium ඉන්න අය අපිට පොඩක් ස්කූල් වල names ටික කියන්න. ජප්නා college හිටියා. Okay, thank you, sir. Jaffna College, Vatukotte. Okay. Then somebody from Eastern. Oh. Saira Special School. Okay. So Good Shepherd Convent, Kandy. Okay. I will explain the our program. I think you can see my screen. Yes, sir. Yes, we send you the link. This is the temporary link, but after around 2 p.m. today, we will send you the new link. Please use the telephone numbers we mentioned here. People from northern and eastern provinces. Miss Nisadi's WhatsApp number note 7726074330. Yeah. Somebody from here, Candy. Deepani's number here, note 7101506671. You can take a photo of this one or write down looking at these numbers. These are the WhatsApp numbers. You need to send a small message mentioning your school's census number and the school name, which is enough. Then we can recognize you from that type of school. Then we send you the program link and password and the YouTube recording. We recorded this meeting. Then that will help you in the meantime when you enter the data. If you have not understand anything or something, then you can take that report. This type of thing you can log in. Give me a second. Restart කරන්න program එකට. Otherwise if we are unable. Japanese school. Login dia ada. Ini password diterapkan census number Jaffna College itu. Can you see our screen? Yes, sir. Yeah, this is the online web-based system we provide you in the evening today. This is a temporary link. Don't write that one. We send a little different one evening today. First, you need to enter your school census number. I take here as an example Jaffna College. Then your password, username 99084. Is that correct? Your school census number, Jaffna College.
Name of the school. Share कर लेंगे. Share करा. एक screen में share कर लेंगे. Screen में share करा. अरे. मुझे screen में share कर लेंगे. क्या open करा पे? No. 99084 Jaffna College. Your census number. I think principal from the Jaffna College join with us or not joining with us now. Yeah, I'm joining. 990. Data officer from there. Jaffna College, yeah. Jaffna College data officer join with us. Yeah, I'm here. Okay. Then your school census number. Yes, sir. Sorry. 99084. Okay. Then we provide you the password. Okay. Later, I use password 8-digit password we provide you. Then you need to log in. Okay. What is this? Elder one the you know මගේ full screen එක share කරන්න. ඒක තමයි. ඔය password එක මෙතනින් copy කරලා ගන්න. කියන්නේ. ඉතින් මේ මම මුළු screen එක computer screen එක share කරාම මේ ඕන හරි එකක් පේනවා. මේ pass. ඔය password එක හරියට. මොකක්ද ඒක හරියට? එල්ද? දෙන්නකො ටක් ගන්න. Yeah. Sorry for the small delay. Join பண்ணிட்டேனா? සිංහල දාන්න 99084 නේ. මේක එල්ද අයිද දාන්න. ඒක අනිත් ඒවාත් එක දිහා බලලා තේරුම් ගන්න ඕන. ඒක නෙමෙයි. Okay, small technical issue. That's the sometime we prepare this type of thing 100% correct with the lower and upper cases in passwords. Otherwise, it not work. That's why we send you the password using WhatsApps. Then you can copy and put into the otherwise typing something is wrong. Now we need help from the Jaffna College. Last time school census 2023 you have reported us 58 academic staff. Then you can see this type of dashboard. Initially it's put 58, that means the last time record is 58. Then when you update this one for 24 and 25, these numbers will change as when you edited.
when you go back to there are 58 persons details in here. If you have 150, then everybody's information here. These are the very basic information we included here. Their name, then the sex, male or female, then the national identity card number. Then we put a new question, update the position in the school. Then you need to update he or she in existing in 2024 academic staff, then the 2025. I will explain here. I think principal with us. Madam, what is your NIC number? 646971. 6469. I think this is yours. This one. Yeah, that's right. This type of way, if you have your own list in your school, then it is easy for you to search NIC number full of part of that. Okay. Then you can here, then you can click on this edit button. Okay. Then you have to check, because our individual people's details always dynamic, change day by day. Then sometimes 2023 person who in here miss, later 2024 or 25 she married, then misses, like that. You need to look at each and every answer very carefully and updated. Now your title Mrs. Name check, are there any spelling mistakes? Please recorrected. Then the sex female, then the NIC number. Sometimes or people who have all NICs, they have changed to the new one. These are both have same algorithm behind that, but we can physically see different type of number. Then your NIC is different than this one, please update. If everything is correct, then you have to go the question number, current position. Here we included few positions held in schools. Sometimes you will be a principal. Sometimes you call head of the school. Some of the schools acting principals they are. Then deputy principal, assistant principal, sectional head, grade head, teacher. If you have a teacher assistant, then the volunteer teacher. Like that, there are few designations, positions we kept here. You need to select one. I think, madam, you are the principal. Yes. Yes. Then the you are been your school from since which year you 2023. Then you are 2023 data there. That means you 2024 available. Then 2025 available. Like that, you need to update. Then update the staff. Sometime some persons in your school 2023 they are, 2024 that particular person going abroad for a 1 year or 1.5 year, like that. Then 2024 that person not available. If it is he or she available in 2025, you need to update like that. Then you updating the position, you need to look at the current position, that is 2024 25 position held in the school. Somebody in 2023 assistant principal, now deputy principal. Then you need to mention as the current position. If person is still available, you are in a system. Sometimes your assistant principal retired in 2025 month of February. Then you need to update available as the 2024 and 25 not available, because by 2025 our reference date is the June 1st of the year 2025. Similarly, you need to look at the 2024 as the reference date as the
last date of your academic year. Some of these private schools, they ended up with the simultaneously as the government setup. Then your last date of the academic year, January 24th. But some of the schools, they conducted their own time schedule and complete their academic year by December. Then you need to, depending on your school, take the reference date. However, every person in your school in the teaching staff need to included here. People who take some medical leaves, such things, don't care about that because everybody not reported school every day. This is the reference date. It's a technical one. If he or she going outside the school from retiring or take a long leave abroad or anything, then you need to mention not available. Otherwise, you need to mention available. Then you need to click here this button, update staff. Meantime, look at this, the dashboard counts. Initially, number of records should be updated 58. Now one record updated, that is the principal's details we updated. Then how many existing? 1. Then 25, 1, because your principal is available in 2023, 24 and 25, like that. Her information in the 6th row in this data sets. Like that, you need to complete all the 57. Some of the person, example, I take this one. This particular person in number 4, he retired at the end of the 2023 or going abroad away from the job. Then you need to delete that particular person. He or she not available for either 24 or 25. That means this particular person is not available for our private school or special school system currently. Then we delete that information. Use this button. Similarly, there are 58 persons in your school 2023. Then 24 you have enroll another new teacher, and 25 you enroll another 3 teachers. Then these 4 teachers information not included here. That type of thing, you need to use this add new staff button and going inside and put all the information we asked, title, then the name with initials, sex, NIC number, current position in the school, then the availability of 24 and 25 and add. Like that, you can add any new members. This is the way you need to update. After you complete this work, you need to click this button, mark as finish. But currently it's not accepted because already there are 58 records, but I only updated 1. Then the system not accepted finish. But when you complete your job, you need to click that one. That will help us understand your work is completed. Similarly, you can download this file as a CSV. CSV means that help you can open using the Excel. Then you can see the updated list for your schools on any future requirements. This one can export and use. Similarly, you need to inform us your updation is completed and with your signature send us this particular summary to us. I think these are the information we want to share with you. I understand what is the requirement from our side, and if you have any additional information, this is time for raise your any questions. Yes, sir. So I'm just checking a couple of things.
One Yes. is some of our teachers are already registered with the government because there's a contributory pension. Yes. But some are not yet because we haven't got the cadre for the last 2-3 years. We haven't got it. Yes. So we were unable to, although we have sent the proposal forms, we haven't, they haven't been progress, they haven't done anything accordingly. And every time I check, they give us another date or whatever. I have been calling the department. Yes. So how do you suggest we go about this? Should we enter all the teachers? Yes, yes. Actually, here we are not considering the government approved position, or that is not matter for the statistical purpose. Still Okay. main purpose of this collection of these numbers to report to the United Nations in our private sector. Then people who are got any salary from government or any pension scheme included. Not only are there any people enrolled in your schools as a teachers or academic staff, some of them full time, some of them part time. You need to enter uh, without omitting anyone. Even he teach only 5 hours out of 40 periods in a school week, but even for 5 periods you need to, because that's contribution is the concern point we look at. This 2025 we very small information collected, but I promise you next year we collect more information. Is government paid or contribution to the government pensionable scheme. Such a information we collected. Even they are teaching subjects, appointment subjects. This year we are limited, but next time we proceed in that manner. Okay, thank you. One more question, sir, about the cadre. Yes. When will we hear about that? Cadre approval or something? Yes, yes. After 22, we haven't got any. Actually, we are not in a position to answer All you right. that, because we Okay. are from statistic people, and we Okay. have a separate branch for the private schools. It is better to contact them because of last few years we have some financial issues or something for the then they have limited some approval process or something. Okay. And even they are head of the branch very frequently changes, and system is still not stable. Okay, right. Thank you, sir. Thank you. Okay. Are there anybody need any additional? Mr. Skanda? Yes. If you have any questions, Mr. Skanda Raja is actually our staff member, now retired very recently, but as a help for us, he joined with us. If you have any issues, you even can't ask from us from the English medium, you can raise in Tamil medium. Then Mr. Iskanda will coordinate with us and inform you the solution. If you have any person need to verify or clarify anything in Tamil, you can take this occasion. Then I sum up the information. You need to send us the your school census number and the school name to these WhatsApp numbers we allocated for the different regions of the country. So many private schools in the Western province. Then we allocate 3 persons to these Colombo, Gampaha, and Kaluttara, and other provinces. Some of the areas we have
large number of private schools and special schools, then we have allocated separate people, and some of the areas we combined the provinces and allocated our staff members information. You need to send your school census number and the school name. Then we send you the link of this teacher principal updation online system. Then the password. You very carefully need to enter the password. Otherwise, what happened to me? Then you experience the same. If it is anything different, you can't log into the system. Same time, you send you the YouTube link that will help you. If somebody need any help in Tamil medium, then inform us. Then we ask Mr. Iskandar can help us in that junction. Then we will talk with him and shared his telephone number. Around 5 or 6 schools in northern and eastern and central area. If you need Tamil medium instructions, then we take the help of the Mr. Skandaraja. I think that's all for today. Actually, your role started after we sending you the link, passwords, and the YouTube link. Then we hope you will give us your full of support to complete this task by next 20th. If you have less number of teachers and you have information with your hand already, it is online system. You can update anytime as you wish. This is a 24/7. Then anytime up, even you are in your home, if you have online link web connection, we hope you complete this task early as you are convenient, but we expect by 20th. I think we can wind up our session. Thank you very much for your short notice we send through the US Education Zonal Office. Thank you for joining with us. We need your help to update this academic staff details soon as possible from your side. We help anything. You can contact us using WhatsApp numbers we provide for you. Same time, thank you very much for joining with us. Same time, you provide us student and teacher student details of 2024 and 2025 earlier with the coordination of the Zonal Education Office. Thank you very much for every time we ask you to send us the statistic related data from your side. Once again, thank you. And now we wind up today's session. Thank you for being with us.